Hello, my loving children. Welcome to English Champ YouTube channel. So today you are going to do lesson number 11. අද පිටු අංක 22 තියෙන lesson number 11 තමයි කරන්න යන්නේ. What is there? මොනවාද අද ඉගෙන ගන්න තියෙන්නේ? දැන් Champ අහනවා Ziggyගෙන් Do you know what are the 4 seasons? කියන්නේ මොනවාද? So what are these 4 seasons? මොනවාද මේ seasons 4? We call it spring, summer, autumn and winter. මේ තමයි seasons 4. ඉතින් අපි බලමු මේ seasons 4ෙදී පරිසරයේ වෙනස්කම් මොනවාද කියලා. So today we are going to talk about spring season. ඉතින් මේ seasons 4ෙන් අද අපි කතා කරන්න යන්නේ spring season එක. What will happen during the spring season? වසන්ත කාලයේදී මොනවාද පරිසරයේ සිදුවන වෙනස්කම්? You can see the flowers start to bloom. ඒ කියන්නේ මල් පිපෙනවා. වසන්ත කාලෙට තමයි මල් පිපෙන්නේ. Flowers start to bloom. Bloom කියන්නේ පිපෙනවා. Then trees grow new green leaves. Trees grow new green leaves. ගස්වල අලුතෙන් කොළ දළු දාලා එනවා. The weather is not too hot, not too cold. The weather is not too hot, not too cold. ඒ කියන්නේ වසන්ත කාලෙදී කාලගුණය ගොඩක් රස්නෙත් නැහැ, ගොඩක් සීතලත් නැහැ. We all love the spring season, right? අපි කැමති මේ spring season එකට නේද? Then birds sing and bees buzz. කුරුල්ලෝ සින්දු කියනවා. beesලා buzzing, that means මුමුණනවා, right? අර කියන්නේ ගුම් ගුම් නාද දෙන්නේ. ඉතින් ඒගොල්ලන් ඒ වෙලාවට මල් වල පැණි උරාබොන්න යනවා. ඉතින් ගොඩක් සත්තුන් නිදහසේ පරිසරයේ සැරිසරනවා. People like to play outside. People like to play outside. මිනිසුන් කැමති එළිය සෙල්ලම් කරන්න. ඉතින් මේ spring season එකේදී මුළු පරිසරයම ගොඩක් ලස්සනයි. Flowers start to bloom. Trees grow new green leaves. The weather is not too hot, not too cold. Birds sing and bees buzz. And people like to play outside. දැන් ඔයාලා දන්නවා මොකද්ද මේ spring season කියන්නේ කියලා. ඉතින් දැන් ඔයාලා දන්නවා මේ spring season එකේදී මොනවාද පරිසරයේ සිදුවන වෙනස්කම්, ඒ වගේම හරියටම මේ seasons මොනවාද කියලා අද ඉගෙන ගත්තා. ඉතින් මේ වගේ එකින් එක ඔයාලට මේ seasons ගැන දැනගන්න පුළුවන්. ටිකටම අපිත් එක්ක එකතු වෙලා හිටියොත්. ඉතින් ඔයාලා මේ පාර English Champ magazine එකේ ඉගෙන ගත්තේ spring season. ඉතින් ඔයාලා ඊළඟට ඉගෙන ගන්න යන්නේ මොනවාද මේ summer season කියන. ඉතින් දැන් ඔයාලට page number 23 එකේ තියෙන පොඩි activity එකක්. So what you have to do is you have to color it. මේ spring කියලා තියෙන word එක color කරන්න තියෙන්නේ. After that you have to trace it. ඊට පස්සේ ඔයාලට ඒ spring කියන word එක උඩ ලියන්න තියෙන්නේ. තිත්තිරි මත ලියලා අන්තිමට ඔයාලට තියෙනවා තනියම ඒ අකුර බලාගෙන ලියන්න. එතකොට ඔයාලා ඒ word එක identify කරගන්නවා. දැක්ක ගමන් මොකක්ද ඒ වචනේ? එතකොට trace කරලා ඔයාලා වචනේ ලියන්න හුරු වෙනවා. ඊට පස්සේ තනියම ඔයාලට ලියන්න පුළුවන්. අන්තිමට තියෙනවා ඔයාලට match කරන්න. Finally, you have
to match. ඉතින් ඔයාලා දන්නවා ස්ප්‍රින්ග් සීසන් එකේදී ෆ්ලවර්ස් මොනවාද වෙන්නේ? අපි මල් පිපෙනාට කියනවා bloom. Trees grow new green leaves. ගස්වල අලුතෙන් කොළ දල්වනවා. Birds sing and bees buzz. කුරුල්ලන් සින්දු කියනවා. ඒ වගේම මී මැස්සොත් ගුම් ගුම් නදදිදී මල්වල පැණි බොනවා, right? And then people like to play. මිනිසුන් කැමති එළියට ගිහිල්ලා සෙල්ලම් කරන්න. I hope you enjoyed this lesson. ඉතින් අද ඔයාලා ස්ප්‍රින්ග් සීසන් එක ඉගෙන ගත්තා. ඒ වගේම මේ ඇක්ටිවිටි එකකින් ඔයාලට ගොඩක් හුරු වෙනවා කොහොමද මේ සීසන් ඉගෙන ගන්නකොට යකුරු ලියන්නේ. ඒ වගේම ඒවා තනියම රීඩ් කරලා අයිඩෙන්ටිෆයි කරගන්න කියලා. ඉතින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ හැමදාම. You have to practice it. So I hope you enjoyed this lesson and I'll see you with another interesting lesson. Until then, bye-bye.